රාධිකා කියන්නේ තමන්ගේ පන්තියේ වාර්තා තබපු දක්ෂතම ශිෂ්‍යාව. ඇය පන්තියේ හැමදාම පළවෙනියා. එයාගේ ගුරුවරු, දෙමව්පියෝ, නෑදෑයෝ හැමෝම පොඩි කාලේ ඉඳන්ම කිව්වේ එකම දෙයයි. පුතේ, ජීවිතේ සාර්ථක වෙන්න තියෙන්නේ එකම එක පාරයි. අවුරුදු 12ක් ඉස්කෝලේ යන්න, හොඳ රිසල්ට් එකක් දාන්න, ඊට පස්සේ කැම්පස් ගිහින් ඩිග්‍රියක් ගන්න. ඊට පස්සේ හොඳ ජොබ් එකක් හම්බ වෙයි. එතකොට ඔයාගේ ලයිෆ් එකම ගොඩේයි කියලා. ඒත් රාධිකත් කළේ මෙන්න මේකමයි. ඉස්කෝලේ කැම්පස් ජොබ් එක මේ හැමදේම එයා හිතපු විදිහටම වුණා. හැබැයි අවුරුදු කීපයකට පස්සේ එයාට එයාගේ පන්තියේ පිටිපස්සේ පේලියේ හිටපු අදිතිව හම්බ වෙනවා. රාධිකා සම්පූර්ණයෙන්ම පුදුම වෙනවා මේ අදිතිය දැකලා. අනේ අදිති, මට විශ්වාස කරන්නත් බෑ මේ ඔයාමද කියලා. ඔයා පන්තියේ අන්තිම පේලියේ හිටපු කෙනා නේද? ඔයා දැන් ගොඩක් වෙනස් වෙලානේ. ඔයා කොහමද මේ තරම් ස්මාර්ට් කෙල්ලෙක් වුණේ කියලා. එතකොටම අදිති කියනවා, රාධිකා, ඔයා නම් ඒ විදියමයි, කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් කියන්න කොහොමද ඔයාගේ ලයිෆ් එක? ලොකු විශේෂයක් නෑ බං. ඒ කාලේ වගේමයි. මම ඇත්තම කිව්වොත් මගේ ජීවිතය ගැන ලොකු සතුටක් නෑ. මම අදටත් මිනිස්සු එක්ක කතා කරන්න බයයි. අදටත් මට ප්‍රශ්නයක් ආවම ඒක ස්මාර්ට් විදියට විසඳගන්න තේරෙන්නේ නෑ. ඔයා සාමාන්‍ය ශිෂ්‍යාවක් කියලත් කොහොමද මේ තරම් කොන්ෆිඩන්ට් කෙල්ලෙක් උනේ? මගේ මොකද්ද අඩුව? රාධිකා අහනවා. අදිති හිනා වෙලා කියනවා, කවුද ඔයාට කිව්වේ ස්මාර්ට් බව එන්නේ පොත්වලින් විතරයි කියලා? ඔයා කවදාවත් අභිබවා channel එකේ වීඩියෝ බලලා නැද්ද? ඉතින් ඔයාට රාධිකා වගේ හිතෙනවා නම් ඉගෙනගත්ත පළියට හෝ ඩිග්‍රියක් තිබ්බ පළියට හොයා ස්මාර්ට් කෙල්ලෙක් වෙයි කියලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාගේ වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. මොකද මේ වීඩියෝ එකේ මම ඔයාට කියලා දෙන්නේ ඔයා දැන් ඉන්නවට වඩා 10 ගුණයකින් ස්මාර්ට් සහ කොන්ෆිඩන්ට් කෙල්ලෙක් කරන සරල පුරුදු 7ක් ගැන. මේවා අරහා ඔයාගේ මොළයේ මෙතෙක් වසා තිබුණු කොටස් විවෘත කරලා ජීවිතේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න ඔයාට පුළුවන් වෙන නිසා. මම මේක මේ තරම් විශ්වාසයෙන් කියන්නේ මේ පුරුදු නිසාම තමයි බයගුල්ලෙක් ඒ වගේම පොතේ ගුරෙක් වෙලා හිටපු මගේ යාළුවෙකුත් අද කොන්ෆිඩන්ස් චරිතයක් බවට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා මේ වීඩියෝ එක ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න. අපි පටන් ගමු. පළවෙනිම දේ, ගෙදරින් එළියට බහැලා අභියෝග බාරගන්න. ඔයා කොයිතරම් අමනාප වුණත් ඇත්ත ඒකයි. ගෙදරට වෙලා Instagram Reels බල හිටිය කියලා කවුරුත් ස්මාර්ට් වෙන්නේ නැහැ. ඇත්තම ස්මාර්ට් බව සහ කොන්ෆිඩන්ස් එක එන්නේ ඔයා සමාජයට මුහුණ දීලා එළියේ තියෙන අභියෝග වලට මුහුණ දෙනකොට විතරයි. මම මේ කියන්නේ වාන ඉස්සරහට පනින එක වගේ දේවල් නෙවෙයි. ජීවිතේ පුංචි දේවල් තනියම හැන්ඩල් කරන්න පටන් ගන්න. අපි හැම පුංචි දෙයකටම අනුන් මත යැපෙනවා. ෆෝන් එක කැඩුනොත් තාත්තා හදලා දෙයි බඩු ගේන්න සහෝදරයයි. ඉතින් ඔයා කොහොමද ස්මාර්ට් කෙල්ලෙක් වෙන්නේ? ඒ නිසා මේ වගේ සරල දේවල් වලින් පටන් ගන්න. තනියම කඩේට යන්න. බඩු ටිකක් අරන් මුදලාලි එක්ක කතා කරලා රුපියල් 10ක් හරි අඩු කරගන්න උත්සාහ කරන්න. ඒක රුපියල් 10ක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඒ වැඩේ තනියම කරනකොට දැනෙන කොන්ෆිඩන්ස් එකයි වැදගත්. බැංකුවට ගිහින් තනියම සල්ලි ටිකක් තැම්පත් කරන්න. පන්තියේදී තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඔයාගේ අදහස වටිනවා. කඩේට ගිහින් බඩු ටිකක් ගේනකොට වුණත් ප්‍රශ්න 10කට මුහුණ දෙන්න වෙනවා. ක්වොලිටිය බලන්න ඕන. බඩු මාරු කරන්න වුණොත් ඒ ගැන කතා කරන්න ඕන. අන්නේ දේවල් තමයි ඔයාව ස්මාර්ට් කෙල්ලෙක් කරන්නේ. දෙවිනි දේ, ඔයාගේ බුද්ධිය මෙහෙවන ක්‍රීඩාවල නිරත වෙන්න. ගේම් ගැව්ව කියලා ස්මාර්ට් කෙල්ලෙක් වෙනවද? ඔව්. හැබැයි හැම ගේම් එකක්ම නෙවෙයි. චෙස්, රූබික් කියුබ්ස්, පසල්ස් වගේ දේවල් අධ්‍යයනය වලනොත් ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ ස්ට්‍රැටජි ගේම්ස් ඔයාගේ මතකය සහ තීරණ ගැනීමේ හැකියාව දියුණු කරනවා කියලා. දැන් ඔයාගේ ස්ක්‍රීන් ටයිම් එක චෙක් කරලා බලන්න. ඔයා ෆෝන් එකේ කාලය නාස්ති කරනව වෙනුවට මොලේ දියුණු වෙන ගේම් එකක් පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට චෙස් ක්‍රීඩාව ඔයාගේ ලොජිකල් තින්කින් වලට පට්ට විදියට දියුණු කරනවා. ඒ වගේම ඩියෝලිංගෝ වගේ ඇප් එකකින් ඔයාට අලුත් භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. ඒක හරියට ගේම් එකක් වගේ හරිම විනෝදජනකයි. අලුත් භාෂාවක් දැනගෙන ඉන්න එක ඔයාව අනිත් අයට වඩා ගොඩක් ඉදිරියට ගෙනියනවා. තුන්වෙනි දේ, ඕපදූප කතා කරන එක සීමා කරන්න. මම දැකලා තියෙනවා සමහරු පැය ගණන් එකතු වෙලා අනුන්ගේ වැරදි, අනුන්ගේ රණ්ඩු ගැන කතා කර ඉන්නවා. මේවා කරන්නේ තමන්ගේ ජීවිතේ කිසිම වැඩක් නැති මිනිස්සු. ඔයා අනුන්ව විනිශ්චය කරන්න, ජජ් කරන්න කාලේ නාස්ති කරනවා නම් ඔයාගේ බුද්ධිය අලුත් දෙයකට යොදවන්න ශක්තිය ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම ඍණාත්මක අයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. මම නම් ඒ වගේ අය එක්ක කතා කරන්න, කාලේ නාස්ති කරන්නවත් කැමති නැහැ. තව දෙයක්, ඔයාටම ඕපදූප කියාගන්න එක නතර කරන්න. මම නම් මෝඩයෙක්, මට මේක බැහැ කියලා ඔයාටම කියනකොට ඔයාගේ මොලේ ඒක පිළිගන්නවා. ඒ වෙනුවට ඔයා කියන්න මම ස්මාර්ට් කෙනෙක් කියලා. දැන් කමෙන්ට් එකක් දාන්න I am smart කියලා.
4වෙනි දේ ඔයා සාමාන්‍යයෙන් කියවන්නේ නැති දේවල් කියවන්න. ස්මාර්ට් වෙන්න තියෙන වේගවත්ම විදිය තමයි පොත් කියවීම. හැබැයි සිලබස් එකේ තියෙන පොත් නෙවෙයි. ඔයාගේ චින්තනය ප්‍රශ්න කරන පොත්. මම මෑතකදී කියවපු The Courage to be Disliked වගේ පොත් ලෝකේ දකින්න විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඔයා පොතක් කියවනකොට ලැබෙන්නේ දැනුම විතරක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ හිතන විදිය වෙනස් වෙනවා. ඔයා පටන් ගන්න කෙනෙක් නම් The Four Agreement වගේ පොඩි පොතකින් පටන් ගන්න. ඒක හරිම ලේසි. 5 වෙනි දේ සමාජ මාධ්‍ය ජාලාව බුද්ධිමත්ව පාවිච්චි කරන්න. ෆෝන් එක කියන්නේ ඔයා ස්මාර්ට් විදියට පාවිච්චි කළොත් ඔයාගේ ජීවිතේ හදන්න පුළුවන් දෙයක්. වැරදියට පාවිච්චි කළොත් ජීවිතේම විනාශ කරනවා. ඔයාගේ YouTube feed එක චෙක් කරලා බලන්න. ඒකේ තියෙන්නේ වැඩකට නැති දේවල්ද නැත්නම් දැනුම ලැබෙන දේවල්ද කියලා. අපේ මොලේ ඇඩ ගැහෙන්නේ අපි දකින දේවල් අනුවයි. ඒ නිසා ඔයාට ඇත්තටම යමක් ඉගෙන ගන්න පුළුවන් channel 5ක් හෝ 10ක් විතර follow කරන්න. ඊටු වැඩකට නැති දේවල් අයින් කරන්න. අලුත් සංගීත භාණ්ඩයක් හෝ අලුත් කුසලතාවයක් ඉගෙන ගන්න YouTube පාවිච්චි කරන්න. මම ඔයාට රෙකමන්ඩ් කරනවා APJ අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව. ඒ වගේම ස්ටීව් ජොබ්ස්ගේ දේශන වගේ දේවල් බලන්න කියලා. ඒව ඔයාගේ කොන්ෆිඩන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 6 වෙනි දේ ඔබේ අදහස් උවමාරුව කමියුනිකේෂන් සහ පෞරුෂය දියුණු කරගන්න. දැනුම තිබ්බ පළියට කෙනෙක් ස්මාර්ට් වෙන්නේ නැහැ. ස්මාර්ට් කෙනෙක් කියන්නේ අමාරු වචන දාන කෙනෙක් නෙවෙයි. තමන්ගේ අදහස අරිම සරලව අනිත් කෙනාට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනාටයි. සමහරු ඉන්නවා තමන් දන්නා දේ අනුන්ට පෙන්නලා අනුන්වත් පහත් කරන්න හදන එක. ඒක ස්මාර්ට් බව නෙවෙයි. සැබෑ ස්මාර්ට් කෙනෙක් අනිත් අයව ස්මාර්ට් විදියට පියවරක් ඉදිරියට ගන්න උදව් කරනවා. ඒ වගේම ඔයාගේ ශරීර භාෂාව බොඩි ලැංග්වේජ් ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පෞරුෂය පර්සනැලිටි කියන්නේ ඔයාගේ පෙනුම විතරක් නෙවෙයි. හැබැයි පිළිවෙලකට ඉන්න එක ගොඩක් වැදගත්. තමන් ගැනවත් බලාගන්න බැරි කෙනෙක් ස්මාර්ට් කියලා මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා හැමදාම ප්‍රසන්නව පිළිවෙලකට ඉන්න උත්සාහ කරන්න. 7 වෙනි දේ බුද්ධිමත් මිනිස්සු ආශ්‍රය කරන්න. ඔයා වැඩිපුරම කාලය ගත කරන පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍යය තමයි ඔයාගේ යාළුවෝ හැමදාම ඍණාත්මක දේවල් කතා කරන කාලය නාස්ති කරන අය නම් ඔයාටත් වෙන්නේ ඒකමයි. වැඩකට නැති යාළුවෝ 10 දෙනෙක්ට වඩා ඔයාව දිරිමත් කරන එක හොඳ යාළුවෙක් වටිනවා. බුද්ධිමත් යාළුවෝ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, ඔවුන් හිතන විදිය නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාට නොදැනීම ඔයා ස්මාර්ට් කෙල්ලෙක් වෙනවා. ඉතින් මේ තමයි ස්මාර්ට් කෙල්ලෙක් වෙන්න තියෙන රහස් 7. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකකින් කියන්න. ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ අභිබවා YouTube නාලිකාව subscribe කරන්න. තව යාළුවන්ටත් share කරන්න. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. ඔබට සුබ දවසක්.